සදිශ සංඛ්‍යා එකතු කරන්න අමාරු පොඩ්ඩන්ට ඔන්න කෙටි ක්‍රමයක් කියලා දෙන්නයි යන්නේ. මේ ගණන් ටික ඇතුලේ මම ලියලා තියෙනවා ධන සංඛ්‍යා දෙකක් එකතු කරන්න දුන්නොත් ධන ඍණ ධන ඍණ කියලා වෙනස් සදිශ සංඛ්‍යා ඔයගොල්ලන්ට එකතු කිරීම කියන ගණිත කර්මය එක්ක සම්බන්ධ කරලා දුන්නොත් කොහොමද ගණන් හදන්නේ කියලායි කියලා දෙන්න යන්නේ. පළවෙනි එකේ ධන 8ට එකතු කරන්න ධන දෙකක් නම් මෙන්න මෙහෙම කරන්න. මේක කෙටි ක්‍රමයක්. ධන ලකුණු 8යි නම් හරි ධන 8 කියන්නේ ධන ලකුණු 8ක් දාගන්න. ඊළඟ රූලේ එකතු කරන්න තියෙන ධන දෙකක් නිසා ධන ලකුණු දෙකක් දාන්න. දැන් ඕගොල්ලන්ට ඔක්කොම මොනවද පේන්නේ ධන ලකුණු? ඔක්කොම ධන ලකුණු කීයක් පේනවද? උඩ 8යි යට 2යි කියන ඔක්කොම 10යි. එහෙනම් උත්තරේ කීයද? ධන 10යි. ඔක්කොම ධනනේ පෙවුනේ හින්දා ධන 10යි. දෙවෙනි එකේ ධන 10ට එකතු කරන්න ඍණ 7ක්. දාන්නකෝ ධන ලකුණු 7ක්. දෙවෙනි ලයින් එකේ දාන්නකෝ ඍණ ලකුණු 7කුත්. හරි. එතකොට ලයින් දෙකට තමයි අර තියෙන සදිශ සංඛ්‍යා දෙක දාන්නේ. දැන් ධන ලකුණට එක ඍණ ලකුණ බැගින් පිළිවෙලට කපාගෙන යන්න. හරිද? බලන්න ඉතුරුනේ මොනවද? ධන ලකුණු වලින් 3ක් ඉතුරුණා. එහෙනම් උත්තරේ ධන 3යි. හරිද? ලේසියිනේ වැඩේ. ඊළඟ එකත් බලමු. ඔන්න ඍණ 15 එකතු කිරීම ධන 9. එහෙනම් පළවෙනි ලයින් එකේ ඍණ ලකුණු 15යි. දෙවෙනි ලයින් එකට එහෙනම් ධන ලකුණු 9ක් දාගන්න. ගානට ගණන් කරලා දාගන්න. ඊට පස්සේ ಜಾති දෙකෙන් පෙවුන ගමන් මොකද කරන්න කිව්වේ? ධන ලකුණට ඍණ ලකුණ බැගින් කපලා අයින් කරන්න. හරි, ඉතුරු වෙන ಜಾතිය දිහා බලන්න. මේ විදියට කපාගෙන ගියා. මොනවද ඉතුරුනේ? ඍණ ලකුණු තමයි ඉතුරුනේ. ගණන් කරලා බලන්න 6ක් ඉතුරුණා. හරි, එහෙනම් උත්තරේ කීයද? ර්ණ ලකුණු 6යි නම් ඍණ 6යි. හදපු ගණන් තුන දිහා නැවත බලමු. මේ බලන්න 15න් 9ක් අඩු වෙලා 6 ඇවිල්ලා 15 විශාලගේ එයාගේ ලකුණු උත්තරයට ඇවිල්ලා. 10න් 7ක් අඩු වෙලා 3 ඇවිල්ලා. එතකොට 10 විශාලයි විශාල එක්කෙනාගේ ලකුණ පිළිතුරට ඇවිල්ලා. 8යි 2යි එකතු වෙලා 10 ඇවිල්ලා. දෙන්නම ධන නිසා උත්තරයට ධන ලකුණ ඇවිල්ලා. අවසාන එකත් බලමු. ඍණ ලකුණු 20යි එකතු කිරීම ඍණ 8ක් නම් ඊළඟ ලයින් එකේ ඍණ ලකුණු 8යි. හරිද? ඔන්න ගානට කවුන්ට් කරලා දාගන්න. ඔන්න ඍණ 20 දාගත්තා. මෙන්න ඍණ 8 දාගත්තා. එහෙනම් කවුන්ට් කරන්න දෙයක් නැහැ නේ. ඔක්කොම ඍණ ලකුණු පේනවා. උඩ 20යි යට 8යි දැම්ම කියන්නේ 28යි. එහෙනම් ඍණ 28යි. මොකද්ද උනේ බලන්න. ඍණ සංඛ්‍යා දෙකක් හෝ ධන සංඛ්‍යා දෙකක් එකතු කරන්න දුන්නොත් ඉලක්කම් දෙක එකතු වෙලා ඒ ඉන්න ලකුණ ඇවිල්ලා. ධන නම් ධන ඍණ නම් ඍණ. ಜಾති දෙකෙන් දෙන්නේ. ධන සහ ඍණ සහ ධන වුණොත් මොකද වෙලා තියෙන්නේ? විශාලයෙන් කුඩාගේ අඩු වෙලා ලොක්කාගේ ලකුණ පිළිතුරට ඇවිල්ලා.